T20 ලෝක කුසලානේදී හිටපු ශූරයන්වම පරද්දලා අපි ලබාගත්ත ඒ අමතක නොවන ජයග්‍රහණය මතකද? අද අපි ආයමත් ඒ ඓතිහාසික මැච් එකේ උණුසුම පොඩ්ඩක් විඳගමු. මේක නිකම්ම තරඬ විස්තරයක් නෙවෙයි. මේක තමයි ක්‍රිකට් පිට්ටනියකදී බලාපොරොත්තුව දක්ෂතාවය සහ නොසැලෙන ධෛර්යය එකට එකතු වුණාම මොනවද කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය. හොඳයි. අපි කෙලින්ම යමු කතාවේ හදවතටම. ඕස්ට්‍රේලියානු ඉනිම හරියට කතා දෙකක් වගේ. මේ බලන්නකෝ මේ සංඛ්‍යා ලේඛන. මුල් පන්දුවාර 8.2 දී එක කඩුල්ලක්වත් නොදී ලකුණු 104යි. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ පන්දුවාර 11.4 ඇතුළත ලකුණු 77කට කඩුළු 10ම බිඳ වැටෙනවා. හිතා ගන්න පුළුවන්ද? ඉතින් කොහොමද මේ වගේ පෙරලියක් වුනේ? අපි ඒ ගැන හොයලා බලමු. මේ තරඟේ තිබ්බේ දෙපිලටම ඩුවෝ ඩයි වගේ තත්වයක. දිනන කෙනා ඉස්සරහට යනවා, පෙරදුනොත් තරඟාවලියෙන් ඉවත් වෙන්න වෙනවා. ඉතින් කාසිය වාසිය දිනපු ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට කිව්වා මුලින්ම පන්දුවට පහර දෙන්න කියලා. ඒක නිර්භීත තීරණයක්ද නැත්නම් හොඳට හිතලා ගත්ත උපක්‍රමයක්ද? තරඟේ ඉවර වෙද්දි අපිට ඒකට උත්තරය ලැබුණා. ඕස්ට්‍රේලියාවේ බැට් කරන්න ආවෙනේ මැත්තදම් සුලිකුණාටුවක් වගේ ආරම්භක පිටිකරුවෝ වුණු මිචෙල් මාර්ෂ් සහ ට්‍රැවිස් හෙඩ් අපේ පන්දියවන්නන්ට කිසිම ඉඩක් දුන්නේ නැහැ. පන්දුවාරයකට ලකුණු 10කටත් වඩා වේගයෙන් ලකුණු රැස් කළා. ඒකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු පීඩනයක් එල්ල වුණා. ලකුණු 104ක් ඒ පන්දු 58ක් වගේ පොඩි කාලෙකින්. ඇත්තට මේ වේගයේ දිහා බලපුවාම ඕනම කෙනෙක් හිතුවේ ඕස්ට්‍රේලියාව ලකුණු 200 සීමාව හරිම ලේසියෙන් පහු කරලා අපිට කවදාවත් හමා යන්න බැරි ඉලක්කයක් ලබා දෙයි කියලා තමයි. ඒ තරමටම යාළගේ ආරම්භය ප්‍රබල වුණා. පවර් ප්ලේ එකේදී මොකද වුනේ? මේ ප්‍රස්තාරයෙන් ඒක හොඳටම පැහැදිලි. ඕස්ට්‍රේලියාව ලකුණු 70ක් රැස් කරද්දී අපිත් ලකුණු 61ක් ලබා ගත්තා. ඒත් මුල් වාසිය තිබ්බේ ඕස්ට්‍රේලියාවට. තරඟයේ පාලනය යාළගේ අතේ තමයි තිබ්බේ. ඒත් ක්‍රිකට් කියන්නේ ඒකනේ. කවුරුත් හිතන්නේවත් නැති වෙලාවක හැමදේම අනිත් පැත්ත හැරෙන්න පුරුවන්. හැමදේම ඕස්ට්‍රේලියාවට වාසිදායක විදිහට සිද්ධ වෙමින් තිබියදී එකම එක කඩුල්ලකින් මුළු තරඟෙම වෙනස් වෙන පටන් ගත්තා. ලකුණු 56ක් ගහලා හිටපු ට්‍රැවිස් හෙඩ්ගේ දැවියම අර ඇදහිය නොහැකි කඩා වැටීමේ ආරම්භය වුණා. මේක බලන්නකෝ ඒ බිඳ වැටීම කොච්චර නාටකීයද කියලා. ලකුණු 104 දී පළවෙනි කඩුල්ල, 110 වෙද්දී දෙවෙනි එක, 116 වෙද්දී තුන්වෙනි එකත් ගියා. හරියට ඩොමිනෝ කැට ටික පෙරලෙනවා වගේ ඕස්ට්‍රේලියානු පිටිකරුවෝ එකා පස්සේ එකා ක්‍රීඩාගාරයට ආවා. ලකුණු 26ක් ඇතුළත ප්‍රබල කඩුළු 4ක්ම බිඳ වැටෙද්දී තරඟයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව අතට ආවා. මේ කඩා වැටීම මැද්දේ තරඟේ ගමනම වෙනස් කරපු මැජික් එකක් වගේ දෙයක් වුණා. ඒ තමයි භයානක පිටිකරුවෙක් වෙන ග්ලෙන් මැක්ස්වෙල්ව දවා ගන්න පතුම් නිස්සංක රැකගත්තු ඒ උඩපන්දුව. ඔහු දුවගෙන ගිහින් වාතාලයේ පාවෙලා ඒ උඩපන්දුව රැකගත්තේ. ඇතර මේක තරඟාවලියේ හොඳම උඩපන්දුව වෙන්නත් ඉඩ තිබ්බා. ඒක නිකම් උඩපන්දුවක් නෙවෙයි. ඒක ජයග්‍රහණයට දාපු අඩිදාලමක්. මේ පුනරාගමනේ පිටිපස්සේ හිටපු වීරයෝ තමයිනේ. විශේෂයෙන්ම තරුණ දඟපාන්දු යවන ක්‍රීඩක දසුන් හේමන්ත ඕස්ට්‍රේලියානු මැදපෙළ සුණුවිසුණු කරලා කඩළු 3ක්ම දවා ගත්තා. වේග පන්දු යවන්නෝයි දඟපාන්දු යවන්නෝ එකතු වෙලා ඇති කරපු පීඩනය දරා ගන්න බැරිව ඕස්ට්‍රේලියානු පිටිකරුවෝ අසරණ වුණා. මේක තනි පුද්ගලයෙක්ගේ දස්කමක් නෙවෙයි. මේක නියම කණ්ඩායම හැංගීමෙන් කරපු සටනක ප්‍රතිඵලයක්. ඉලක්කයේ ලකුණු 182යි. සුපිරි අටවටට යන්න නම් මේක ගහන්නම ඕන. ඒත් පටන් ගන්නෙද්දම කුසල් පෙරේරාගේ කඩුල බින වැටුනාම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට පොඩි බයක් ඇති වුණා. ඒත් සිංහයන්ගේ නියම සටන පටන් ගත්තේ එතනින්. කුසල් මෙන්ඩිස්ුයි පැතුම් නිස්සංකයි ගොඩනගපු ඒ ලකුණු 97ක සම්බන්ධතාවය තමයි ඉනිමට ආයමත් පණ දුන්නේ. ඒකෙන් ඉනිම ස්ථාවර වුණා. මෙන්ඩිස් දැවි ගියාට පස්සේ පැතුම් එක්කෙඩ තුණු පවන් රත්නායක නොබින්දුණු ලකුණු 79ක සම්බන්ධතාවයකින් ජයග්‍රහණය දක්වාම කණ්ඩායම අරගෙන ගියා. දැන් අපි කතා කරමු මේ ඓතිහාසික ජයග්‍රහණයේ නියම වීරයා ගැන. තරඟේ වීරයා පැතුම් නිස්සංක. එදා යා ගහපු ඉනිම ඒකනම් පරම්පරා ගණනාවක් කතා කරන එකක්. පන්දු 52කින් නොදෙවි ලකුණු 100යි. හිතා ගන්නවත් පුළුවන්ද? 4 පහර 6ක් සහ අහසොසට ගියපු 6 පහර 5ක්. ඒක පිටිහරම්බයක් නෙමෙයි. ඒක ගිනිකලි සංදර්ශනයක් වගේ. ඔහු ඕස්ට්‍රේලියානු පන්දියවන්නන්ට කිසිම ඉඩක් නොදී පිටියේ 4 වටේටම පන්දුවට පහර දුන්නා. මේ ශතකයේ තවත් විශේෂ වෙන්නේ මේකයි. ඒක මේ තරඟයේ විතරක් නෙවෙයි මුළු T20 ලෝක කුසලාන තරඟාවලියේම පිටිකරුවෙක් වාර්තා කරපු පළවෙනිම ශතකය. ඉතින් ඒ ශතකය පැතුම් නිස්සංකගේ නම විතරක් නෙවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේත් රන්නකොරෙන් ලියවෙන්න හේතුවක් වුණා. හරි. ඉතින් මේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පස්සේ මොකද වෙන්නේ? මේකෙන් තරඟාවලියේ B කාණ්ඩයේ මුළු තත්ත්වයෙන් වෙනස් වුණේ කොහොමද?
ප්‍රතිඵලය හරිම පැහැදිලි. එක පැත්තකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා සුපිරි අටවටේට සුදුසුකම් ලබාගෙන කාණ්ඩේ අපරාජිතවම පෙරමුණට ආවා. අනිත් පැත්තෙන් හිටපු ශූරයන් වන ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවත් වීමේ දැඩි අවදානමකට මුහුණ දුන්නා. මේ ප්‍රසාද ලකුණු සටහන දිහා බැලුවම තත්ත්වය හොඳටම පැහැදිලි වෙනව නේද? ශ්‍රී ලංකාව තරග 3ම දිනලා අපරාජිතම පෙරමුණේ. ඒත් ඕස්ට්‍රේලියාවට ඉතිරි වෙලා තිබ්බේ ඊටමත් දුෂ්කර ගමනක්. ඔවුන්ගේ ඉරණම තීරණය වෙන්නේ අනිත් කණ්ඩායම්වල තරඟ ප්‍රතිඵල මත. ඉතින් අවසාන වශයෙන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලාන සිහිනය සැබෑ කරගැනීමේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වුණාද? ඒ බලාපොරොත්තුවත් එක්ක අපි අදට සමුගන්නවා.